Hey guys, welcome back to my YouTube channel. ඉතින් මේ vlog එක ටිකක් විශේෂයි. මොකද මේක මම රෙකෝඩ් කරේ ඔක්තෝබර් 5 එක දේවල් නිසා හේතු නිසා මේ vlog එක අප්ලෝඩ් කරන්න බැරි වුණා. දාන්නේ නැහැ කියලා හිතන් හිටියට ආයෙ මං හිතුවා කමක් නැහැ කොහොම හරි අප්ලෝඩ් කරනවා කියලා. මොකද මේ දවස මගේ ලයිෆ් එකේ විශේෂ දවස් වලින් එකක්. මගේ කන්වොකේෂන් එක තිබුණා ඔක්තෝබර් 5. ඊට පස්සේ අපි එදාම හවස හැන්දෑවක කොන්සර්ට් එකේ ඩේ 2 එකක් තිබුණා. අපි ඒක බලන්න ගියා සහ මේ දවසේ වුණු සමහර දේවල් නිසා මේ දවස තවත් විශේෂ වුණා. ඉතින් බලාගෙන ඉන්න හරියටම ගොඩක් වීඩියෝස් අරන් තිබුණේ නැහැ. හැබැයි කොහොම හරි මම මේ vlog එක දානවා කියලා හිතුවා. එහෙනම් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. මේ කන්වොකේෂන් එක දවසේ උදේ ඉතින් උදේ 6 වෙද්දී අපිට කැම්පස් එක ළඟට එන්න කියලා තිබුණා. ඉතින් මට ලොකුවට මම වීඩියෝස් අරන් තිබුණ නැහැ. මොකද මම එදා ලෙඩ වෙලා හිටියේ හොඳටම උණ හැදිලා. ඉතින් ගත්ත වීඩියෝස් ටිකෙන් තමයි මේ vlog එක හදන්නේ. මෙන්න මේ අංකල්ලා මෙතනින් පොඩ්ඩක්වත් හෙලවුනේ නැහැ මේ වීඩියෝ එක අරන් ඉවර වෙනකම්. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා. අපි දෙන්නගේ ෆොටෝස් උදේම ගත්තා. අනිත් අය ෆොටෝස් ගන්නකම් අපි චුට්ටක් ඇවිද හිටියා. ඊට පස්සේ ඉතින් මම ලෙඩ වෙලා නිසා ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. මෙතන හරිම ලස්සනයි. ඉතින් හැමෝටම මල් බුකීස් හම්බ වෙනවා, ගිෆ්ට් හම්බ වෙනවා. ඉතින් අපිත් ඒව දිහා බලන් ඉඳලා 9 වෙද්දී අපි ඔඩිටෝරියම් එක පැත්තට ගියා. ඊට පස්සේ ටිකකින් උත්සවය පටන් ගත්තා. ඉතින් හැබැයි මෙතන තියෙන දුකම වැඩේ මගේ එක වීඩියෝ එකක්වත් මෙතනින් පස්සේ නැහැ. මෙතන එකට විතර ඔක්කොම ටික ඉවර වුණා. ඊට පස්සේ යාළුවත් එක්ක කෙලිම අපි ගෝල් ෆෝර්ට් එකට ගියේ. මගේ කන්වොකේෂන් එක තිබුණේ මාතර. එතනින් කෙලින්ම ගෝල් ෆෝර්ට් එකට ගියා. ඉතින් ඒ වෙනකම් වීඩියෝස් මොකුත් මම ළඟ නැහැ. ගෝල් ෆෝර්ට් එකේ වීඩියෝස් ටික තමයි තියෙන්නේ. අපි නිකන් මේ ගෝල් අපිට වෙලා වැඩි නිසා ගෝල් ෆෝර්ට් එක පැත්තේ නිකන් ඒ කියන්නේ ඇතුළට යන්න නැතුව අපි වෙනද ඇවිදින්න පාරෙන් පොඩක් ඇවිද ඉන්නවා කියලා තමයි අපි එතනින් බැස්සේ නම්. හැබැයි ඉතින් කියන්න බැරුණානේ මේ ඉන්නේ මෙන්න මේ 4 දෙනා තමයි මගේ ස්කූල් ෆ්‍රෙන්ඩ්ස්ලා. ඉතින් පොඩි කාලේ ඉඳන් ඉන්න අය. ඉතින් අපි හැමෝම එකට හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් අපි 5 දෙනාගේ ගෲප් එකක් තියෙනවා. මේකේ ඉන්න 5 දෙනාම එකට හම්බ වෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඉතින් මෙතනින් පස්සේ උන හැම දෙයකටම වගේ කියන්න ඕන මෙන්න මෙයා තමයි. මෙන්න මේ පණ්ඩිතයාගේ උපදෙස් පරිදි තමයි අපි ගෝල් ෆෝර්ට් එක ඇතුළට යනවා කියලා ප්ලෑන් කරේ. සන්සෙට් එක බලන්න. ගාල්ලේ අය නම් දන්නවා ගෝල් ෆෝර්ට් එක හවසට මාර ලස්සනයි. ඒ වීව් එක සන්සෙට් එක බලන්න ගොඩාක් අය කැමති. ඉතින් මාත් එක්ක යමු මම පෙන්නන්නම් මෙතන වීව් එක මාරම ලස්සනයි. ඔයාලත් බලන්න ඔයාලත් කැමති වෙයි.
මෙතනින් පස්සේ නම් ලොකුවට වීඩියෝස් අරන් නැහැ. මොකද අපි ෆොටෝ ගහ ඉන්න වෙලාවේ අපේ එක ෆෝන් එකක් නැති වුණා. ඉතින් මේ නොවැම්බර් තාමත් අපිට හොයාගන්න බැරි වුණා. ඉතින් මේ වීව් එක නම් ලොකුවට බලන්න බැරි වුණා. 7 වෙනකම් වගේ අපි මෙතන හිටියා ෆෝන් එක හොයන්න. ෆෝන් එක තිබුණේ නැති නිසා අපි ආයෙමත් කොන්සර්ට් එකට ගියා. අපි ඉතින් හැමදේම අමතක කරලා අපි කොහොම හරි හිතාගෙන කොන්සර්ට් එක බලන්න ආවා. ඉතින් මෙතන වයිබ් එක මාර ලස්සනයි. මෙතනින් පස්සේ ටිකටම කොන්සර්ට් එකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඔයාත් හන්දෑවක බලන්න ආපු කෙනෙක් නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක. මේ ලස්සන සින්දු ටිකත් එක්ක vlog එක අතට ඉවර කරන්න. Thank you for watching. Nana, no, nani,